හායි යාළුවනේ, අද මම ඔයාලට අරන් ආවේ අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඔයාලට මේක ස්නැක් එකක් විදිහට වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපිට ඉස්සෙල්ලාම බිත්තර ඕන වෙනවා. මම මේකට බිත්තර එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම බිත්තරය භාජනයකට කඩා ගන්න. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකක් එකතු කරගන්න ඕන. ලුණු එකතු කරලා ඉවර වෙලා මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් ගම්බෙස් කුරු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු, කෑලි මිරිස්, බිත්තර හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ටිකක් ලොකු ලුණු ගෙඩියක් අරගෙන හොඳට සුද්ධ කරලා මේ විදිහට ටිකක් ලොකුවට රවුම් එන විදිහට කපා ගන්න. අපිට ටිකක් මහතට ඝනකමට තමා මේ රවුම් ඕන වෙන්නේ. මේ විදිහට කපාගත්ත ලුණු වල රවුම් වෙන වෙනම වෙන් කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන කපාගත්ත ලුණු රවුම් ටික මේ විදිහට පෑන් එකේ තියාගන්න. දැන් අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ ලුණු රවුම් මැදට දාගන්න තමයි හදන්නේ. හැන්දක් පාවිච්චි කරලා මේ විදිහට ලුණු වල රවුම් මැදට අපේ බිත්තර මිශ්‍රණය හිමින් සැරේ දාගන්න. ඊට පස්සේ අපි දාගත්ත බිත්තර මිශ්‍රණය හොඳට බැදෙනකන් ටික වෙලාවක් පෑන් එකේ දෙපැත්ත හරව බැද ගන්න. මේ තියෙන්නේ මම බැදගත්ත බිත්තර ටික. ඉතින් දැන් අපි කෑම එක හදලා ඉවරයි. ඔයාලට මේක ස්නැක් එකක් විදිහට, බයිට් එකක් විදිහකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. කමෙන්ට් එකක්, ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.